Hi, welcome back to my channel. කොහොමද ඉතින් ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඉන්නව නේද? ඉතින් ඔන්න ඔයගොල්ලන්ට පොරොන්දු වුණ විදිහටම මම අද ඔයගොල්ලන්ට ගේන්න යන්නේ shopping vlog එකක්. ඉතින් මට තාම ඔයගොල්ලන්ට ඉන්ද්‍ර මෝල් එක පෙන්වන්න බැරි වුණානේ. ඒක නිසා මම හිතුවා අද ඔයගොල්ලන්ට ඉන්ද්‍ර මෝල් එක පෙන්වන්න ඕනි කියලා. ඉතින් ඔන්න අපි ඇවිල්ලා 77 නැගලා දැන් මේ යන්නේ ඉන්ද්‍ර මෝල් එකට යන්න. ඔන්න ඉතින් දැන් නම් අපි ඉන්ද්‍ර මෝල් එක ගාවට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අද නම් චුට්ටක් පරක්කු වුණා ට්‍රැෆික් එකත් එක්කන්. සෙන්සුරාදා දවසක් වුණත් අපි ආව ටයිම් එකත් එක්කන් ලොකු ට්‍රැෆික් එකක් තිබ්බා. ඉතින් කොහොම හරි ඔන්න අපි ආවා ඉන්ද්‍ර ස්කයි එක ගාවට. එහෙනම් අපි ඇතුළට ගිහින් බලමු. ඉතින් ඔයගොල්ලෝ හැමෝම ඉන්ද්‍ර මෝල් එක තියෙන තැන නම් දන්නව ඇති කියලා මම හිතනවා. මොකද බැංකුවක යන හැමෝම ඉතින් ඉන්ද්‍ර මෝල් එකට අනිවාර්යෙන්ම යනවනේ. ඉන්ද්‍ර මෝල් එකක් තියෙන්නේ ප්ලැටිනම් මාකට් එක ළඟම තමයි. ඔයගොල්ලන්ට හොයාගන්න හරිම ලේසි. ඉන්ද්‍ර මෝල් එකත් ප්ලැටිනම් මෝල් එක වගේම තමයි. ප්ලැටිනම් මෝල් එක වගේ ලොකු නැති වුණාට මේකෙත් ඔයගොල්ලන්ට අවශ්‍ය කරන හැමදේම වගේ ගන්න පුළුවන්. ඉන්ද්‍ර මෝල් එකේ හෑන්ඩ් බෑග්, ලැගේජස්, ඒ වගේම ෂූස්, kids wear, men's wear, ladies wear, ඒ වගේම ජුවලරීස් මේ හැම දෙයක්ම ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඒ වගේම ගොඩාක් අඩු ගානකට මේකෙන් ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට කතා කරලා හැම ෂොප් එකකින්ම වගේ ප්‍රයිස් එක අඩු කරලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට හෑන්ඩ් බෑග්, සපත්තු, ඇඳුම් ගන්නවා වගේම ඔයගොල්ලන්ට පොඩි gift item අරන් යන්න ඕන නම් ලංකාවට ඔයගොල්ලෝගේ යාළුවන්ට දෙන්න වගේ මේක ඇතුලේ ඒ වගේ පොඩි gift item ගොඩක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට කැමති විදියට තෝරලා ගන්න පුළුවන්. මේ තියෙන ජුවලරි ෂොප් ඇත්තටම ඉන්ද්‍ර මෝල් එක ඇතුලේ ජුවලරි ෂොප් ගොඩක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ඕගොල්ලන්ට ලැගේජස් ගන්න ඕන නම් ඕන කලර්ස් වලින් ඕන සයිස් වලින් මාරම ලස්සන කලෙක්ෂන් එකක් තියෙනවා. වගේම ඕගොල්ලන්ට ගොඩක් ප්‍රයිස් එක අඩුවෙන් මෙතනින් ගන්න පුළුවන්. ඒ වගේම පොඩි ළමගේ ටොයිස් එහෙමත් මේකේ ගන්න පුළුවන්. මෙන්න මෙතන ජුවලරීස් වගේ දාලා තිබ්බා. ඒකේ බැංගල්ස් ඒ වගේම ආයි තිබ්බා සාරි කට්ටු, ඔසරි කට්ටු එහෙම. ඉතින් ඔයගොල්ලන්ට gift අරන් යන්න මේවා ගන්න පුළුවන්. මාරම ලස්සනයි ඒ ටික. ඒ ටික බාත් 20, 80, 100 ඒ වගේ ප්‍රයිස් වලට මෙතන දාලා තිබුණා. මෙතන තියෙන ස්කර්ට්, බ්ලවුස් ඒ වගේම ලේඩීස් අයිටම් ගොඩක් බාත් 100, 120 ඒ වගේ ප්‍රයිස් වලට තමයි තිබුණේ. ඉතින් 3ක් වගේ එකක්දී ඒ ප්‍රයිස් එකෙත් තවත් අඩු වෙනවා කියලා තමයි දාලා තිබුණේ. ඉතින් ඔයගොල්ලන්ට කතා කරලා ගානේ තවත් අඩු කරගෙන ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කලින් කිව්වේ මෙතන චුටි බබාට ලස්සන ඇඳුම් වගේම ෂූ කලෙක්ෂන් එකකුත් තියෙනවා. ඉතින් මෙතන විතරක් නෙමෙයි තව තැන් ගොඩක් තියෙනවා මෙතන.
ඒ වගේම ඔයගොල්ලන්ට වොච් ගන්න පුළුවන්. ලේඩීස් වොච්, ජෙන්ට්ස් වොච්, ස්මාර්ට් වොච් මේ හැම දෙයක්ම ගන්න පුළුවන්. ඒත් එක්කම මේ හැම දෙයක්ම ඔයගොල්ලන්ට රීටේල් වගේම හෝල්සේල් ගන්නත් පුළුවන්. ඉන්ද්‍ර මෝල් එක ඇතුලේ වැඩිපුරම ඉන්නේ ඉන්දියන් ගර්ල්ස්ලානේ. ඉතින් ඒගොල්ලන්ට හොඳට සිංහල කතා කරන්න පුළුවන්. ඒගොල්ලන් අපිට ලංකාවේ කියලා දැනගත්තාම අපිට ඒගොල්ලන් සිංහලෙන් කතා කරනවා. ඉතින් මේ තියෙන්නේ තවත් ලස්සන ජුවලරි ෂොප් එකක්. මේකෙත් මාරම ලස්සන ජුවලරිස් තිබ්බා. බැංගල්ස් තිබ්බා, ඉයරින්ග්ස් තිබ්බා, රින්ග්ස් තිබ්බා. ඒ වගේම නෙක්ලට්ස් තිබ්බා. මාරම ලස්සනයි. සිල්වර්, ගෝල්ඩ් මේ සමහර ඒවා බාත් 100 150 ඒ වගේ ඉඳන්ම පටන් ගන්නවා. මේ වගේ සෙට්ස් තිබ්බා මාරම ලස්සනයි. මෙන්න මේ තියෙන මාල ඔයගොල්ලන්ට බාත් 120 150 ඒ වගේ ප්‍රයිස් අතරට ගන්න පුළුවන්. මෙන්න මේ ෂොප් එකේ තිබ්බ හරිම යුනික් බෑග් වගේක්. ඒවා ඩෙනිම්ස් වලින් වගේ තමයි මහලා තිබුණේ. අර පෑන්ට් එකේ පිටිපස්ස වගේ සාක්කුවකුත් දාලා එහෙම තමයි මහලා තිබුණේ. මම නම් දැක්ක පළවෙනි වතාව මේක. මම ඊට කලින් දැකලා තිබුණේ නැහැ. ඒකත් හරිම යුනික්. ඉතින් ලස්සනට තිබුණා ඒ ටිකත්. ඉතින් ආලා චුටි බබාලට ඇඳුම් බලනවා නම් මෙන්න මෙතන ෂොප් එකක් තියෙනවා. මේකේ තියෙන චුටි බබාලට ඕන කරන එක එක විදිහේ ඇඳුම් ටිකක්. විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයගොල්ලෝ ටොෆි චොක්ලට් ඒ වගේම සීඩ්ස් ජාති ලංකාවට යන කෑම ජාති බලනවා නම් ඉන්ද්‍ර මෝල් එක ඇතුලෙන් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට ඕන කරන ෂැම්පූ වර්ග, කන්ඩිෂනර් වර්ග, ක්‍රීම් වර්ග මේ වගේ හැම දෙයක්මත් ඔයගොල්ලන්ට ඉන්ද්‍ර මෝල් එක ඇතුලෙන් ගන්න පුළුවන්.
මෙන්න මෙතන තවත් ජුවලරි කඩයක් තිබ්බා. ඉතින් එතනත් මාරම ලස්සන ජුවලරිස් ටිකක් තිබ්බා. ඇත්තටම මම හරිම ආසාවෙන් බැලුවා මේකේ තියෙන ජුවලරිස් එහෙම. මාරම යුනික් හරි ලස්සන ඒවා ටිකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට try කරන්න පුළුවන්. මේකේ තියෙනවා ගොඩක් වෙලාවට 3ක් ගත්තොත් ඔයගොල්ලන්ට wholesale price එකට මේවා ගන්න පුළුවන් කියලා. ඉතින් ලංකාවට ගිහින් ඔයගොල්ලන්ට gift එකක් දෙන්න ඕන නම් girl කෙනෙක්ට වගේ මේ වගේ jewelry shop වලින් ඔයගොල්ලන්ට මොන හරි ගන්න පුළුවන්. ඉන්ද්‍ර මෝල් එක ඇතුලේ සමහර jewelry shop වලින් ඔයගොල්ලන්ට බාත් 20 වගේ ඉඳන් earrings ගන්න පුළුවන්. ඒ වගේම ලස්සන collection එකකුත් තියෙනවා එයාලා ළඟ. ඒ වගේම පර්ෆියුම් ගන්නවා නම් අඩු ගානකට මෙතන බාත් 100 120 150 බාත් 300 250 මේ වගේ ප්‍රයිස් වලට පර්ෆියුම් ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන් try කරලා බලලා තෝරලා හොඳ එකක් ඒගොල්ලන්ගෙන් ඉල්ල ගන්න පුළුවන්. ඉතින් එතකොටත් ඒගොල්ලන්ට කතා කරාම ඇත්තට මේගොල්ලන් ගොඩක් වෙලාවට ප්‍රයිස් අඩු කරලා තමයි ඔයගොල්ලන්ට දෙන්නේ. මෙන්න මේ ෂොප් එකේ මාරම ලස්සන ෆ්‍රොක් එකක් තිබ්බා. ඒක හරිම ලස්සනයි. ඒකට මට හිතේ ගියා මේකේ කලර්ස් උත් ගොඩක් තිබ්බා. ඒ වගේම මේකේ ෂෝට් ෆ්‍රොක් එකක් තිබ්බා. මේ ලොන් ෆ්‍රොක් එක ඒගොල්ලන් කිව්වේ 500ත් 550ත් අතර බාත්. එතකොට ෂෝට් ෆ්‍රොක් එක ඒගොල්ලෝ බාත් 300ත් 350ත් අතර දෙනවා කියලා තමයි කිව්වේ. ෂෝට් එකේ කලර්ස් ගොඩක් තිබ්බා. ඉතින් ඔයගොල්ලන්ට ගිහින් ගන්නවා නම් කලර්ස් බලලා සයිස් බලලා ඒගොල්ලන්ගෙන් ගන්න පුළුවන්. මෙන්න මේ හරියට තිබුණා ලස්සන cute handbag collection එකක්. ඉතින් එතනින් ඔයාට ඔෆිස් වල යන්න, ඒ වගේම කාට හරි gift එකක් දෙන්න, ඒ වගේ එක එක විදිහේ handbag ගොඩක් තිබ්බා. ඉන්ද්‍ර මෝල් එකේ ඇතුලේ මෙන්න මේ වගේ ෂොප් එකක් තියෙනවා. ඉතින් එතනින් ඔයගලන්ට මොන හරි ගන්න පුළුවන්. අපි මේ සමෝසා ගත්තා. ඇත්තටම සමෝසා එක ලංකාවේ රහටම තිබ්බා හොඳට. ඉතින් ඔයගොල්ලෝත් ගියා try කරලා බලන්න. ඉතින් බඩගිනි ආවොත් කාලා ආපහු ඔයගොල්ලන්ට shopping කරන්න පුළුවන්. ඒක රසට තිබුණා. මෙන්න මෙතන මේන්ස්ට ලොකෝ ෂූ කලෙක්ෂන් එකක් තිබ්බා. ඉතින් මෙතන රීටේල් වගේම ඔයගලන්ට හෝල්සේල් ගන්නත් පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනි ඉන්ද්‍ර මෝල් එකේ ස්ටාෆ් එක ඔයගලන්ට ලොකු සපෝට් එකක් දෙනවා මේවා තෝරගන්න, ඕනේ කලර් එක, ඕනේ සයිස් එක තෝරගන්න. ඉතින් ඒගොල්ලෝ හරිම හෙල්ප්ෆුල්. ඔන්න ඉතින් මෙතන බොයිස්ලට විතරක් නෙමෙයි චුටි බබාලටත් තිබුණා. ඒ වගේම ගර්ල්ස්ලට ඕන කරන හීල්ස්, ස්ලිපර්ස් මේ වගේවත් හොඳ කලෙක්ෂන් එකක් මේ හරිය තිබුණා. ඔන්න ඉතින් මම ඔයගොල්ලන්ට කලින් කිව්වා ඉන්ද්‍ර මෝල් එක ඇතුලේ ඔයගොල්ලන්ට
චොකලට්, ටොෆී ඒ වගේ ස්වීට්ස් ಜಾති ගන්න පුළුවන් කියලා. ඉතින් මේ තියෙන්නේත් ඒ වගේ ෂොප් එකක්. ඔයගලන්ට ඕන කරන ඒ වගේ අයිටම් මෙතනින් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ෂොප් එකේ ඔයගලන්ට ඕන කරන කොස්මෙටික් අයිටම්ස් වගේවත් දාලා තිබුණා. ඒවත් ඔයගලන්ට ඕන නම් තෝරලා කරලා බලලා ගන්න පුළුවන්. ඉතින් අපිට ලැගේජ් එකක් ගන්න ඕනකම තිබ්බා. මෙතනින් ලැගේජස් බැලුවාම ඉතින් මේගොල්ලන්ගේ ලස්සන කලර්ස් ටිකකුත් තිබ්බා. අපි ගත්ත කිලෝ 20ත් 22ත් අතර අපිට ඒක බාත් 800යි කියලා අපිට බාත් 750ට වගේ ඒක ගන්න හම්බුණා. මෙන්න මෙතන තිබ්බා පර්ෆියුම් ටිකක්. ඉතින් ඒවත් හරිම සුවඳයි. මම try කරලා බැලුවා. ඉතින් මට එකකට හිත ගියා. මම ඉතින් ඒක ගත්තා. ඇත්තට මම අද ආවේ shopping කරන්න නෙවෙයි. ඒ වුණාට ඉතින් මට ඒකට ආස හිතුණා. ඉතින් මම ඒක ගත්තා. ඒක උනේ බාත් 300ක් වගේ. ඔන්න අපි ඉන්ද්‍ර මෝල් එකකින් එළියට ආවා. මේ තියෙන්නේ ප්‍රතුරම් මාකට් එක පැත්ත. මොකද මට ප්‍රතුරම් මාකට් එකට යන්න පොඩි උවමනාවක් තිබ්බා. මම ප්‍රතුරම් මාකට් එකටත් ගිහින් මට පොඩි අයිටම් වගේක් තියෙනවා. ඒ ටිකත් අරගෙන තව චූටි වැඩ ටිකක් තියෙනවා. ඒ ටිකත් කරගෙන තමයි ගෙදර යන්න ඕනි. ඔයාලට ප්‍රතුරම් මාකට් එක බලන්න ඕන නම් මම වීඩියෝස් දෙකක්ම දාලා තියෙනවා. ඔයගොල්ලන්ට ගිහින් බලන්න පුළුවන් ප්‍රතුරම් මාකට් එක. එහෙනම් ඉතින් තවත් vlog එකකින් හම්බෙන්න එනකන් ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න. ආදරේ හැමෝටම.